මම මේ වීඩියෝෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ස්කිල් ෂොප් ප්‍රොජෙක්ට් එකකින් ගේන වීඩියෝ එකක්. මම මේ වීඩියෝ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ වගේම මේ වීඩියෝ එකෙන් අපි ස්කිල් ෂොප් කියන ප්‍රොජෙක්ට් එකේ අපි හෝම් පේජ් එක ප්‍රෝග්‍රෑම් කරගත්ත කොහොමද කියලා තමයි මේ වීඩියෝ එකෙන් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ විදිහට තමයි ඔයාලට අපේ හෝම් පේජ් එකේ ඩිසයින් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට අපේ මේ කාර්ඩ්ස් ටික ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් කැටගරිස් ටික සහ මෙතනින් යූසර්ස් ඒ ටික ඔයාලට බලා ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඒ වගේම මෙතනින් ඔයාලට අපි ෆොටෝ එක බලා ගන්න පුළුවන්. මුලින්ම මම ඔයාලට මගේ ඩේටාබේස් එක පෙන්නන්නම්. මේ විදිහට තමයි අපේ ඩේටාබේස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට මෙතනින් අපි අලුත් ටේබල්ස් තුනක් හදාගත්තා. ෆීඩ්බැක් ටේබල් එක, ප්‍රොඩක්ට් ටේබල් එක සහ ඕඩර් ටේබල් එක කියලා මේ විදිහට අපි අලුතින් ටේබල්ස් තුනක් හදාගත්තා. ඔයාලට ඒක මේ විදිහට බලා ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඒ වගේම මම මගේ HDSQL එකට ගිහිල්ලා මගේ ටේබල්ස් ටික කොහොමද තියෙන්නේ කියලා ඔයාලට බලන්න පෙන්නන්නම්. මෙතනින් අපේ account type ටේබල් එක බලා ගන්න පුළුවන්. මෙතනින් ඒ වගේම අපේ feedback tables එක බලා ගන්න පුළුවන්. මෙතනින් order table එක බලා ගන්න පුළුවන්. මෙතන order table එකේ මුකුත් නැතිනම් තාම empty වෙලා තියෙන්නේ. ඒ වගේම මෙතන password reset එක, ඒ වගේම මෙතන product table එක බලා ගන්න පුළුවන්. අපි අතන product load කරලා තියෙන මෙතන database එක through ඒ ඉන්න වාත් මෙතන product table එක බලා ගන්න පුළුවන්. ඒ වගේම remember tokens එක simply user table එක වාර බලා ගන්න පුළුවන්. මෙතන users ලා කියලා තියෙන විදිහ. ඒ වගේම user has account type කියන table එක වාර මෙතන බලා ගන්න පුළුවන්. user profile කියන table එකත් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් මේක තමයි අපේ හෝම් පේජ් එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි බලමු අපි VS Code එකට ගිහිල්ලා අපි මේක කොහොමද කෝඩ් කරගත්තේ කියලා. ඒක තමයි අපේ ස්කිල් ෂොප් කියන ප්‍රොජෙක්ට් එකේ කෝඩ් එක ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට තමයි. මුලින්ම බැලුවොත් අපි මෙතන මේ සර්ච් query-යක් දාගෙන තියෙනවා. මේක තමයි අපි සර්ච් query දාගෙන තියෙන්නේ. ඒ වගේම මෙතන product table එකේ product table එකේ from එකක් දාලා p කියලා ගන්න කියලා දීලා තියෙනවා. ඒ ටික මෙතනින් join code එක ඩික්ටේට් code එකක් දාලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් products එක මෙතන දාලා තියෙනවා බලා ගන්න පුළුවන්. සෙට් එකක් දාලා ඒ ටික ඔයාලට ඒක බලා ගන්න පුළුවන් කියලා මම හිතනවා. පස්සේ මම දෙන්නම් අපි මේ ප්‍රොඩක්ට් එකේ අවුට්පුට් එකෙන් කියලා දාගත්ත කොහොමද කියලා ඉතින් මෙතන කර්සර් එක මම ඔයාලට පෙන්නන්නම්. ඔයාලට බලා ගන්න මම මෙතන කර්සර් එක තියෙන විදිහට මේ කෝඩ් එක ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන අපි කර්සර් එකේ ප්‍රොඩක්ට්ස් වල මේ අරන් තියෙන ඩේටාබේස් එකකින් මෙතන ඩේටාබේස් එකෙන් කරලා ටයිටල් එකක් තියෙන ඩේටාබේස් එකේ තියෙන ටයිටල් එකේ ඒ විදිහට තමයි අපි මේ ක්‍රොසන් එකේ ඩේටා අරන් තියෙන්නේ. ඒක ඔයාලට බලා ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඊළඟට මම පෙන්නන්නම් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ටෙස්ටිමේෂන් එකක් දාලා මෙතන අපි මේ ෆීඩ්බැක්ස් එක කොහොමද අරන් දෙන්නේ කියලා උදේ ෆීඩ්බැක් ටේබල් එක ෆෝම් එකක් දාලා කියලා ගන්න කියලා ඔයාලට පෙන්නනවා. ටෙස්ටිමේෂන් එකක් දාලා මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන තමයි මේකක් දාලා තියෙනවා. ඊළඟට ඔයාලට බලා මම පෙන්නන්නම් අපි ඊළඟ ටෙස්ටිමේෂන් එක මෙතනින් ගත්තේ කොහොමද ෆීඩ්බැක් එකට. ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් අපි කලින් ඒ වගේම මෙතනින් අරන් තියෙන විදිහට ටෙස්ටිමේෂන් එක මෙතනින් මේ database එක කෝල් කරලා ඔයාලට අරන් දෙන හැටි බලා ගන්න. මෙතන reviews ratings ගන්න බලා ගන්න පුළුවන් ස්ටාර් එක පෙන්නපු එක. ඒ වගේම reviews නැත්නම් පෙන්නන ඕන එකත් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් කියලා මම හිතනවා. notice emotion net be the first review කියලා ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඊළඟට මම ඔයාලට පෙන්නන්නම් අපි statistics ටික අපි හදාගත්තේ කොහොමද කියලා උඩ ගිහලා මම පෙන්නන්නම්. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ performance statistics කියලා මෙතන අපි මෙතන user statistics එක හදාගත්තා. කොහොමද user product as a feedback total orders ඒ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම total users total products ඒ විදිහට average rating එක හදාගත්තේ කොහොමද කියලා ඔයාලට මෙතන statistics බලා ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් මේ විදිහට තමයි අපි අපේ හෝම් පේජ් එකේ ප්‍රෝග්‍රෑම් එක කෝඩ් කරගත්තේ. ඉතින් අපි මේ විදිහේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ස්කිල් ප්‍රොජෙක්ට් එකේ
හෝම් පේජ් එක පෝට් ගත හොම දිගතන මේ විඩිය අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි අදට මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමුවෙමු.